ලොව කුඩාම ස්වෛරී රාජ්‍ය වන්නේ වතිකානුවයි. ප්‍රමාණය නක්කර 110ක් පමණ එනම් ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 0.44ක භූමි ප්‍රමාණයක් ඇති ජනගහනය දහසකටත් වඩා අඩු. එම ජනගහනයෙන්ද කොටසක් පාප් වහන්සේගේ ආරක්ෂාව සලසන ස්විස් ගාඩ්ස් ලෙස හඳුන්වන ආරක්ෂකයින්ගෙන් සමන්විත වන අතර මෙවැනි ඉතාමත් කුඩා ප්‍රදේශයක් සහ සුළු ජනගහනයක් සහිත වතිකානුව ස්වෛරී රාජ්‍යයක් ලෙසින් සලකන්නේ ඇයි? ඉතින් අද කතාව වතිකානුව නම් වූ ස්වෛරී රාජ්‍ය බිහිවීම සම්බන්ධවයි. වර්තමානයේ වතිකානුව ලෙස හඳුන්වන ප්‍රදේශය අතීතයේ රෝමේ ටයිබර් ගංගාවේ බටහිර යුරෙන් ඔබ්බට පිහිටි කඳුකර ප්‍රදේශයයි. එම ප්‍රදේශයේ කළ හඳුන්වනු ලැබුවේ ඒජ වැටිකානස් ලෙසයි. එය කලක් වගුරු බිම් ප්‍රදේශයක්ව පැවතුණා. කෙසේ නමුත් රෝම අධිරාජ්‍යයේ මුල් කාල සීමාව තුළ මෙම ප්‍රදේශයේ ජනාකීර්ණ මිලාදික විලාවලින් සමන්විත වූ පරිපාලන කලාපයක් බවට පත්වෙනවා. නමුත් ක්‍රිස්තු වර්ෂ 64 දී රෝමයේ ඇති වූ මහා ගින්න හේතුවෙන් රෝමයේ ඉතා විශාල ප්‍රදේශයක් ගිනිබත් වීමෙන් පසු එකල රෝම අධිරාජ්‍ය වූ නීරෝ විසින් ක්‍රිස්තියානුවන් විසින් මෙම ගින්න ඇති කර වූ බවට චෝදනා කරමින් රෝමයේ සිටි ක්‍රිස්තියානුවන් මරා දැමීමට පටන් ගත් අතර රෝමේ පළමු බිෂොප්වරයා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකු වූ ශාන්ත පීතරතුමාද මෙලෙස ඝාතනය කර වතිකානු කන්දේ නොගැඹුරු සොහොනක තැන්පත් කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ලෝකයේ පළමු පාප් වහන්සේ නමින් හඳුන්වනු ලබන්නේද ශාන්ත පීතරතුමායි. පසුකාලීනව ක්‍රිස්තු වර්ෂ 313 දී රෝමේ කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයා ක්‍රිස්තියානි දහම වැළඳගත් අතර ඔහු විසින් ක්‍රිස්තු වර්ෂ 324 දී ශාන්ත පීතරතුමාගේ සොහොන මත බැසිලිකාවක් ඉදි කරනු ලබනවා. මේ අනුව කලක් මිනිස් ජනාවාසවලින් තොරව පැවති වතිකානු කන්ද ක්‍රිස්තියානු ඇදහිල්ලේ සහ විශ්වාසයේ ආධ්‍යාත්මික මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. 4 වන සහ 5 වන සියවස වන විට මධ්‍යම ඉතාලියේ පාප්තුමාගේ බලපෑම වැඩිවීමට පටන් ගන්නා අතර රෝම අධිරාජ්‍ය බිඳ වැටීමත් සමගම ප්‍රදේශයේ ජනතාව ආක්‍රමණික හමුදාවගෙන් ආරක්ෂා වීමට පාප් වහන්සේ මත විශ්වාසය තබනවා. එමෙන්ම ක්‍රිස්තු වර්ෂ 600 පමණ වන විට පල්ලිය ලෝකයේ විශාලතම ඉඩම් හිමියන්ගෙන් එකක් බවට පත්වෙනවා. කෙසේ නමුත් වතිකානුව නම් වූ ස්වාධීන රාජ්‍ය බිහිවීමේ අඩිතාලම වැටුණු පේපල් ස්ටේට්ස් නමින් හඳුන්වන පාප්තුමාගේ රාජ්‍යයන් පිහිටුවීමට නීතිමය පදනම වැටෙන්නේ ක්‍රිස්තු වර්ෂ 750 887 අතර කාලයේ බටහිර සහ මධ්‍යම යුරෝපයේ බලය තහවුරු කරගෙන සිටි කැරොලින්ජියානු අධිරාජ්‍යයේ 3 වන පිපින් රජු විසින් මධ්‍යම ඉතාලියේ විශාල භූමි ප්‍රදේශයක අයිතිවාසිකම දෙවන ස්ටීවන් පාප්තුමාට ලබා දීමට පොරොන්දු වීමත් සමගයි. මෙය පිපින් පරිත්‍යාගය ලෙසින්ද හඳුන්වනු ලබනවා. ක්‍රිස්තු වර්ෂ 846 දී ශාන්ත පීතර දේවස්ථානයට හානි කළ සැරසන් මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයෙන් පසු ශුද්ධ වූ බැසිලිකාව සහ ඒ ආශ්‍රිත පරිශ්‍ර ආරක්ෂා කර ගැනීමට අඩි 39ක් උස පවුරක් ඉදි කිරීමට 4 වන ලියෝ පාප්තුමා විසින් කටයුතු කරනවා. කාලය මෙලෙස ගෙවී යද්දී ක්‍රිස්තු වර්ෂ 1309න් පසු පාප් වහන්සේගේ කාර්යාලය ප්‍රංශයේ ඇවනියෝන් වෙත ගෙන යනු ලැබීමත් සමගම වතිකානුව ගරා වැටීමකට ලක් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1309 වන විට රෝමේ තිබූ දේශපාලනික අස්ථාවරභාවය නිසාත් එවකට පාප් වහන්සේගේ දූරේ දරූ 5 වන ක්ලෙමන්ට් නම් වූ පාප් වහන්සේ ප්‍රංශ ජාතිකයෙකු වීම නිසාත් ප්‍රංශ අධිරාජ්‍යයේ බලපෑම නිසාත් මෙලෙස පාප් වහන්සේගේ කාර්යාලය ප්‍රංශය වෙත ගෙන යනු ලැබුවා. කෙසේ වෙතත් ක්‍රිස්තු වර්ෂ 1377 දී පාප්තුමා නැවත රෝමයට පැමිණීමත් සමගම පුනර්ජීවනයක ආරම්භය සනිටුහන් කරනවා. 19 වන සියවස වන විට ඉතාලිය එක්සත් රටක් බවට පත් වූ අතර ඒ වතිකානුවේ දේශපාලන තත්ත්වයට යම් බලපෑමක් එල්ල කරනු ලැබුවා. මේදී වතිකානුවට තමන් හට අයිති භූමි ප්‍රදේශ බොහොමයක් අහිමි වූ අතර පාප් වහන්සේ යටතේ පැවති සමහර භූමි ප්‍රදේශ වෙනත් රාජ්‍යයන් හා එක්වීමට ඡන්දය ලබා දුන් අතර 1870 වන විට අනෙක් භූමි ප්‍රදේශ පාප් වහන්සේගේ පාලනයෙන් ඉවත් කොට නව ඉතාලි රාජ්‍ය විසින් ඈඳා ගනු ලබනවා. පසු රෝමය ඉතාලියේ අගනුවර බවට පත් කරනු ලබනවා. මෙලෙස එක්සත් ඉතාලියකට ඇතුළත් වීමට විරෝධය දැක්වීම සඳහා ඉන්පසු පත් වූ සෑම පාප්වරයෙකුම ස්වේච්ඡාවෙන් වතිකානුවේ සිරකරුවෙකු මෙන් රැඳී සිටි අතර කිසිදු විටක පාප්තුමාගේ කුඩා භූමි ප්‍රදේශයෙන් ඉවතට ගියේ නැහැ. මෙලෙස වසර 60ක කාලයක් පාප්වරුන් විසින් මෙම භූමිය තුල පිටතට නොයා රැඳී සිටිනු ලැබුවා. මෙම ගැටලුකාරී තත්ත්වය රෝමන් ක්වෙස්චන් ලෙසින් හඳුන්වනු ලබනවා.
කෙසේ නමුත් මෙම ගැටලුවට විසඳුමක් වර්ෂ 1929 වනතෙක් ලැබුණේ නැහැ. කෙසේ නමුත් 1929 දී ඉතාලියේ එවකට අගමැතිවරයා වූ ෆැසිස්ට්වාදී දරුණු ඒකාධිපති පාලකයෙකු ලෙස සලකන බෙනීටෝ මුසලීනිගේ රජය සහ වතිකානුව සමග ඇති කරගත් ලැටරන් ගිවිසුම මගින් ඉතාලිය වතිකානු නගරයේ ස්වාධීන ස්වෛරීභාවය පිළිගනු ලබනවා. මේ අනුව 1929 පෙබරවාරි මාස 11 වන දින සිට වතිකානු නගරය ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් ලෙසින් ලෝකය පුරා පිළිගනු ලබනවා. අද වන විටත් වතිකානු නගරය ලෝකයේ කුඩාම ස්වෛරී රාජ්‍යයයි. නමුත් වතිකානුවට අයත්ව තිබූ අනෙකුත් භූමි ප්‍රදේශත් පාප් වහන්සේ යටතේ පැවතුනේ නම් වතිකානුව නම් වූ රාජ්‍ය මීට වඩා විශාල වන්නට ඉඩ තිබුණා.